පත්තිනි මෑණියෝ දෙවියෙක් වුණේ මොකක් නිසාද? පතිවෘතාව නිසා. පත්තිනි දේවතාවිය යසෝදරාවගේ මාවත යන කෙනෙක්. ඉතුමිය ස්වාමියා වෙනුවෙන් පණ දීලා මිනිහා මොන සල්ලාලෙක් වුණත් තමන් පණ දීලා තමන්ගේ අන්‍යයන් සම්බන්ධතා නැහැ. ඒ නිසානේ එයා තමන්ගේ පියවිර කඩලා ශාපකලේ තමන්ගේ ස්වාමියාට හානි වෙද්දී කරපු දේ වැරද්දක් වෙන්න පුළුවන් පඬිපුරේ ගිනි තියපු එක. නමුත් ඇය හැමදේම කළේ ස්වාමියා වෙන්න. ස්වාමියාගේ වියෝවෙන් පස්සේ මම දන්න විදිහට ඇය පැවිදි වුණා. බ්‍රහ්මචාරී වුණා. අදත් දෙව්ලොව සිටිනවා දේවතාවියක් බ්‍රහ්මචාරී පත්තිනි මෑණියෝ. ඇය ඒ පතිවෘතාවටයි බඹසරටයි එන්න හේතුවක් තමයි කියනවා පත්තිනි මෑණියෝ කලින් ජීවිතයක වස්පැසූ සංඝයාට සිවුරු 1000ක් පූජා කළා කියලා. ඒකෙන් ඒවා සිල්වත්. සිල්වත් නිසා ප්‍රබලයි. ප්‍රබල නිසා ලංකාවේ කොච්චර දිව්‍යාංගනාවෝ ඇතිද? ලංකාවේ එකම දැහැමි දිව්‍යාංගනාව විදියට පිදුම් ලබන්නේ පත්තිනි දේවතාව වෙනවා. උතුම් සීලයකට ඇවිල්ලා. බලන්නකෝ. එයාලටත් ඒ චීවර පූජාවේ ආනිසංස ආපු හැටි.